සිට පුල්මුඩේට යන අතරමඟදී ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පලා මවක් ආරක්ෂක හමුදාවේ පූර්ණ රැකවරණ මැද දරුවෙකු ප්‍රසූත කිරීමේ පුවතක් වන්නේන් වාර්තාවේ. මේ ඒ පිළිබඳව සැකසුණු විශේෂාංගයක්. ඔබ මේ දකින මිනිසුන් තමාට මතක ඇති කාලයේ පටන් නොමිනිස් වාසියක අත්තරංගුවේ පසුවිය. ඉපදුණු සෑම දරුවෙක්ම වෙනුවෙන් තමාට වඩා යහපත් ලොවක් සැදේවායි මේ දෙමාපියෝ අනන්තවත් ප්‍රාර්ථනා කරන්නට ඇත. අද නව උපතක් ලබමින් මෙලොව එළිය දකින්නේ ඒ ප්‍රාර්ථනාවයි. වඩා සුරක්ෂිත ලෝකදී වඩා මානුෂීය ඇසුරකදී මේ දැස් හරින්නේ ඒ ආදරණීය ප්‍රාර්ථනාවයි. ත්‍රස්තග්‍රහණයේ සිට ආරක්ෂක ප්‍රදේශ කරා පැමිණි සිවිල් වැසියන් පිරිසක් ග්‍රීන් ඕෂන් නෞකාවෙන් පුදුමාතලන් සිට පුල්මුඩේ දක්වා රැගෙන එමින් තිබින 463 දෙනෙකුගෙන් යුත් මේ පිරිස අතර සිටි සෙල්වන් යෝගරාජී සිය දරු ප්‍රසූතියට ආසන්නව සිටියාය. පුල්මුඩේට ළඟා වෙමින් තිබූ නෞකාව වාසනාවන්ත උපතකට තිඹිරිගයක් කරමින් ඇය සිය දරුවා මෙලවට බිහි කළාය. වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඇයට අවශ්‍ය සියලු පහසුකම් හා ආරක්ෂාව සැලසීය. නෞකාව ගොඩබිමට ළඟා වූ වහාම නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමෙක්ව ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ඉන්දිය වෛද්‍ය කණ්ඩායමක් වෙත ඇයව බාර කෙරිණ. එක් මවක් සිය දරුවා කුස තුල දරාගෙන වසර 10ක් ගෙවූ පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මේ මවත් ත්‍රස්ත ග්‍රහණයෙන් මිදෙනතුරු සිය ආදරණීය දරුවා කුස තුල සංගවාගෙන සිටියාය. මනුෂ්‍යත්වයේ දූරේ ගලා යන මිනිසුන් අතර නිදහස් සාමකාමී ජීවිතයක් දෝතින් රැගෙන වාසනාවන්ත දියණියක් උපත ලැබුවාය.